y සමාන mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක අනුක්‍රමණය සහ අන්තක්කණ්ඩය ලිවීම. අපි තවත් ගැටලුවක් බලමු. y සමාන mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක අනුක්‍රමණය සහ අන්තක්කණ්ඩය ලියන්න නම් එක y සමාන mx ධන c ආකාරයෙන් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ධන y එක පැත්තක තියෙන්න ඕනේ. x අඩංගු කොටස සහ නියත පදය එක පැත්තක තියෙන්න ඕනේ. අපිට මේ දීලා තියෙන සමීකරණය බලපු ගමන් පේනවා y සමාන mx ධන c ආකාරයෙන් නෙමෙයි තියෙන්නේ. අපි එහෙනම් මේක ඉස්සෙල්ලාම y සමාන mx ධන c ආකාරයෙන් ලියා ගන්න ඕනේ. මම මේ y මේ පැත්තේ ලියාගත්තා. ඍණ 3x සමාන ලකුණෙන් මේ පැත්තෙන් ලියාගත්තා. එතකොට ධන 3x වෙනවා. ධන 7 මේ පැත්තෙන් ලියා ගන්නවා. ඍණ 7 වෙනවා. එතකොට මොකද එහෙම ලියාගත්තේ y සමාන mx ධන c ආකාරයෙන් ලියා ගන්න ඕන හින්දා එක පැත්තක ධන y x අඩංගු කොටස අනිත් පැත්තේ නියත පදෙත් අනිත් පැත්තේ. නේ එතකොට මේ පැත්තට යද්දි ලකුණ මාරු වෙනවා. ඍණ 3x ධන 3x වුණා. ධන 7 ඍණ 7 වුණා. දැන් බලන්න මේ y සමානයි mx ධන c ආකාරයෙන් මේ ප්‍රස්ථාරය තියෙනවා. එතකොට අපිට අනුක්‍රමණය සහ අන්තක්කණ්ඩය ලියන්න පුළුවන්. අනුක්‍රමණය කියන්නේ x ට ඉදිරියෙන් තියෙන ඉලක්කම m සමානයි අනුක්‍රමණය m. x ට ඉදිරියෙන් තියෙන්නේ m. මේ ගානේ හැටියට නම් x ට ඉදිරියෙන් තියෙන්නේ ධන 3. එහෙනම් අනුක්‍රමණය 3යි. අන්තක්කණ්ඩයේ නියත පදය c සමාන විතර c. මේකට අදාළ අනුරූප අගය තියෙන ඍණ 7. එහෙනම් අන්තක්කණ්ඩයේ ඍණ 7යි. c සමානයි ඍණ 7යි.